ලස්සන දවසක් උදා වුණා. ගමේ හැමෝම දීපවාලි උත්සවය සමරන්න තමයි මේ සූදානම. බලන්නකෝ අද හරිම ලස්සනයි ගම. හැමදාම වගේම අදත් බණ්ඩියාගේ ගෙදර රස කැවිලි හදනවා. බණ්ඩියෝ අග්ගල එකක් දෙකක් යවට කමක් නෑ. හෙට එන අයට දෙන්න තිතුරු කරන්න හොඳද? හම්බෝ මේ අග්ගල නම් හරිම රසයි. අම්මා කොහොමද මෙච්චර රසට අග්ගල හදන්නේ? ඉක්මනට මේ කැවිලි ටික හදලා ඉවර කරලා යමු අපි මල් වැල්ලෙල්ලන්න. ගමේ හැමෝම දැන් ගම සරසන ගමන් ඉන්නේ. බණ්ඩියයි බණ්ඩියාගේ අම්මයි එකතු වෙලා පහන් කූඩු මල් වැල් එල්ලලා ගෙදර ලස්සන කරා. හරිම බඩගිනි. අම්මා ගොඩක් කැවිලි හදලා කාලා බලමුකෝ. බණ්ඩියෝ කැවිලි රසද? නැන්දලාටත් මන් ටිකක් ගෙනියන්න දුන්නා. මේ අග්ගල නම් හරිම රසයි අම්මා. අනිත් පහන් කූඩු ටික ඉක්මනටම එල්ලන්න ඕන. බණ්ඩියා එළියට යනකන් ඉඳලා එකපාරටම ගේ ඇතුළට ආවේ කවුද බලන්නකෝ. යකෙක්ගේ ඇඳුමක් ඇඳගත්තු මනුස්සෙක්. අයියෝ මෙන්න යකෙක් ඇවිල්ලා කෑම ඔක්කොම විනාශ කරනවා. කවුරුත් නැත්තෝ. ඔන්න ඉතින් රෑ වෙනවත් එක්කම බණ්ඩියාගේ පහන් කූඩු ටික පත්තු කරා ලස්සනට. පාරටම බණ්ඩිය මල් වැල් එල්ල ඉන්නකොට එයා දකිනවා මල් පඳුර අස්සේ අර යකා ඉන්නවා. ඉතින් ඔන්න ඊට පස්සේ බණ්ඩිය යකාගේ පස්සෙන් ගිහිල්ලා මේ යකා කවුද කියලා හොයාගන්නවා. රාමු මොකද ගමේ තත්ත්වය? දැන් නම් උත්සවය පටන් ගන්නයි හදන්නේ මුලාදැනිතුමා. එහෙනම් රාමු එතනට ගිහින් කට්ටියව බය කරන්න දැන්. ගමේ සමිතියේ සභාපතිකම මට දුන්නේ නැති නිසා හොඳ පාඩමක් උගන්වන්න ඕන. හරි මුලාදැනිතුමා. මං දෙන්නම් වැඩේ ගානට. අද නම් දීපවාලි සමරන්න පුළුවන් හොඳට. මොකා මේ ඉන්නේ අපේ රව් මාම නේද යකෙක් වගේ ඇඳගෙන ඉන්නකෝ අද හොඳ පාඩමක් උගන්වන්න. ඉතින් කපටි බණ්ඩියා යකාව නැටුමට අල්ලගෙන හිමිහිට කකුලින් පාරක් ගහනවා. ඒ පාර යකාගේ වෙස් මූණ ගලවගෙන බිමට වැටෙනවා. ඔන්න ඉතින් රාමුවාමගේ යකාගේ වෙස් මූණ වැටුණට පස්සේ එතන හිටිය හැමෝම ඇවිල්ලා රාමුවාමව බිම දාගෙන ගහනවා. ඉතින් එහෙම තමයි අපේ බණ්ඩියාගේ මෙදා සැරේ දීපවාලි උත්සවය ඉවර වුණේ. හැමෝම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා like එකක් දාන්න.